අපේ හැමෝටම ආයුබෝවන්. අද අපි Adobe InDesign හි මූලික මෙවලම් කිහිපයක් ගැන බලමු. ඔබට වැඩ පටන් ගන්න උදව් වෙන්න. හරි. ඉතින් ඔබ Photoshop සහ Illustrator ගැන දන්නවා නම් මේක ඔබට ටිකක් පහසු වෙන්න පුළුවන්. දන්නේ නැත්නම් මේක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන තියෙනවා arrow tool තේරීම් මෙවලම. මෙය වස්තුන් තේරීමට භාවිතා කරනවා. ඊට පස්සේ තියෙනවා direct selection tool ඍජු තේරීම් මෙවලම. මෙය වස්තුන් වල කොටස් තේරීම සඳහා යොදා ගන්නවා. උදාහරණයක් ලෙස මම මෙහි හැඩයක් සාදා එය කළු පැහැයෙන් පුරවන්නේ නම් arrow tool එකෙන් මට මේ හැඩය වටේට ගෙනියන්න පුළුවන්. direct selection tool එකෙන් මට තැනි ලක්ෂය individual points මත ක්ලික් කර ඒවා ඇදගෙන ගොස් සංස්කරණය කරන්න පුළුවන්. මේ තේරීම් මෙවලම් දෙක අතර ඇති ප්‍රධාන වෙනස එයයි. ඊළඟට අපට type tool තියෙනවා. ඔබ වම් ක්ලික් කර අල්ලාගෙන සිටියොත් type on a path tool එකත් ඔබට ලැබෙනවා. type tool එකෙන් සරලව වම් ක්ලික් කර ඇදගෙන ගොස් පෙළ කොටුවක් ඇඳින්න පුළුවන්. ඉන්පසු ඔබට මේ පෙළ කොටුව ඇතුළත ටයිප් කරන්න පුළුවන්. එය මායිම වෙත ළඟා වූ විට එය පහත පේලියට එතෙනවා, රැප් වෙනවා. පසුව මම ආපසු ගොස් පෙළ කොටුවේ ප්‍රමාණය වෙනස් කළ විට එයට අනුව පේලි කැඩීම ලයින් බ්‍රේක් වෙන බව ඔබට පේනේවි. දැන් මට මාර්ගයක් මත ටයිප් කිරීමට අවශ්‍ය නම් අපි පැන්සල භාවිතා කර හැඩයක් අඳිමු. මෙන්න මම හැදූ මාර්ගය. ඉන්පසු මට type on a path tool එක තෝරාගෙන ප්ලස් ලකුණ එනතන් බලා සිටින්න පුළුවන්. හරි. මට ක්ලික් කර ටයිප් කරන්න පුළුවන්. එවිට එය ඒ මාර්ගයේ දිගේ ටයිප් කරනවා. හොඳයි. ඊළඟට තියෙන line tool රේඛා මෙවලම. මේ තේරුම් ගැනීමට පහසුයි. ඒ ඔබට රේඛා අඳීමට ඉඩ සලසනවා. ඔබට වර්ණයක් තෝරාගෙන එම රේඛාවේ ඝනකම weight වෙන්ඩි කිරීම හෝ අඩු කිරීමට පුළුවන්. දැන් අපට pen tool තියෙනවා. ඔබ වම් ක්ලික් කර අල්ලාගෙන සිටියොත් Photoshop සහ Illustrator වල ඇති විකල්පයන්ම ඔබට ලැබෙනවා. ඉතින් ඔබට pen tool එක භාවිතා කර සුවිශේෂී අමුතු සහ පුදුමාකාර හැඩතල නිර්මාණය කර පසුව එය සම්බන්ධ කර වර්ණයකින් පිරවන්න පුළුවන්. හරි. Adobe Illustrator වලද සමානවම මෙහි ඔබේ ප්‍රධාන පිරූම fill තියෙනවා. ඊට පිටුපසින් තියෙන්නේ ඔබේ stroke එක, හැවත් මායිම. මම මෙය තෝරාගත්තොත් කළු පිරූමක් සහ මායිමක් නැත බව ඔබට පේනේවි. මම outline එක තෝරගෙන කහ පාට තෝරගෙන ඝනකම වැඩි කළොත් මායිම වෙනස් වෙන බව ඔබට පේනේවි. ඊට පස්සේ මට අවශ්‍ය නම් fill එක ඉවත් කරන්න පුළුවන්. එවිට මායිම පමණක් ඉතිරි වෙනවා. ඊළඟට අපිට pencil tool එක තියෙනවා. මේ මට නිදහස් අතින් හැඩයක් අඳින්න ඉඩ දෙනවා. ඉන්පසු නැවතත් වර්ණයක් තෝරගෙන stroke එකේ ඝනකම වැඩි කරන්න පුළුවන්. මම මේ ඇඳේ මොකද්ද කියලා මට හරියටම විශ්වාස නැහැ. දැන් මම මේ නිදහස් අතින් ඇඳ නිසා මේ තරම් සුමුදේ නැහැ. ටිකක් කඩතොළු කහිතයි, සමහර තැන්වල අපහසුයි. ඉතින් මම මේ තෝරාගෙන pencil tool එක මත වම් ක්ලික් කර smooth tool එකට ගිහින් වම් ක්ලික් කර ඇදගෙන යවින් මේ හරහා යන විට ඒ සුමුද වෙන බව ඔබට පේනවා. මේ එක දිහා බලන්න. මම වැඩියෙන් වම් ක්ලික් කර මේ ප්‍රදේශ හරහා යන තරමට එය මේ කඩතොළු ලක්ෂ්‍ය තවත් වක්‍රයක් බවට සුමුදු කරනවා. මට වම් ක්ලික් කර erase tool එක තෝරාගෙන හැඩෙන් anchor points මකා දාන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට. ඊළඟට අපිට rectangle tool ත්‍රිජ්‍යකෝණාශ්‍ර මෙවලම, ellipse tool ellipse මෙවලම සහ polygon tool බහුවස්න මෙවලම තියෙනවා.
ඔබට පිටුවේ ඕනෑම තැනක වම් ක්ලික් කර ඔබේ පළල සහ උස සඳහන් කර ඕකේ ක්ලික් කරන්න පුළුවන්. පොලිගන් ටූල් එකෙනුත් එසේමයි. ඔබට ප්‍රතිගණන සඳහන් කරන්න පුළුවන්. මම 6 දුන්නොත් මෙවැනි දෙයක් නිර්මාණය වේවි. ඉන්පසු ඔබට කැමති පරිදි ඒ සකස් කරන්න පුළුවන්. නැවතත් ඩිරෙක්ට් සිලෙක්ෂන් ටූල් එකෙන් අපට ඒවා ලක්ෂ මත ක්ලික් කර අවශ්‍ය නම් මේවා ඇතුළට හෝ පිටතට තල්ලු කරන්න පුළුවන්. ඉතින් එම මෙවලම හෙඩයක් තනි ලක්ෂ්‍ය සංස්කරණය කරන්න ඉතා හොඳයි. අපිට ප්ලේස් හෝල්ඩර් ෂේප් එකක් තියෙනවා. ඔබ යම් රූප ඉමේජරි සහ ඡායාරූප ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් හෝ ඔබ වයර් ෆ්‍රේම්ස් පමණක් අඳිනවා නම් ඔබට ඒක එතන තියන්න පුළුවන්. එහෙම මැදින් විශාල X ලකුණක් වැටලා තියෙවි. අවසන් මුද්‍රණ දසුනෙන් ඔබට මේ දැකීමට නොහැකි වනු ඇත. දසුන් දෙක අතර මාරු වීමට ඔබ W එබුවහත් ඔබට මේ දසුනෙන් දෙක ගන්න පුළුවන්. ඒකින් කියන්නේ මෙහිට අන්තර්ගතයක් තියෙනවා කියන එක. ඊට පස්සේ ඔබට අන්තර්ගතය ලැබුණු විට එය ඡායාරූපයක් හෝ රූපයක් නම් ඔබට වම ක්ලික් කර ෆයිල් ප්ලේස් වෙත ගොස් ෆයිල් එක තෝරාගත හැකියි. ඒ විට මේට ඇතුළත් වේවි. හරි. ඊළඟට අපිට scissors tool එක තියෙනවා. අපිට ඒක මත ක්ලික් කරන්න පුළුවන්. මේ ඔබට ලක්ෂයක් මත ක්ලික් කර නිර්මාණය කරන්න ඉඩ ලැබෙනවා. පසු ඒක ඇතුළට කපා ගැනීමක් වගේ කරන්න පුළුවන්. ඒ තරම් අමුතු එකක්. එය ක්‍රියා කරන ආකාරය හරියට තේරුම් ගන්න පුහුණු වීමත් සහ එක සෙල්ලම් කිරීමත් ටිකක් අවශ්‍ය වෙවි. මේ මම නිතර භාවිතා කරන දෙයක් නෙවෙයි. නමුත් මම අතීතයේදී භාවිතා කරලා තියෙනවා. නමුත් ඒ තරම් විකාර මෙවලමක්. මම දැන් හැදුවේ මොකද්ද දෙවරින් ඔබට ඒක තේරෙනවා ඇති. නමුත් අපි තවත් හැඩයක් සාදමු. මෙහි අපට ස්කේල් ටූල් පරිමාණ මෙවලම සහ රෝටේට් ටූල් භ්‍රමණ මෙවලම තියෙනවා. ෆ්‍රී ට්‍රාන්ස්ෆෝර්ම් ටූල් එකෙන් අපට හැඩය සංස්කරණය කරන්න ඉඩ සලසනවා. ඒකේ විශේෂ දෙයක් නැහැ. රොටේට් ටූල් එක නමින් කියවනවා වගේ හැඩය කරකවන්න ඉඩ සලසනවා. භ්‍රමණය මෙහි ඉහළින්ද සකස් කළ හැකියයි. අපට ඒක 90ට යොමු කරන්න පුළුවන්. අපට ස්කේල් ටූල් එකක් තියෙනවා. ඒක විශාල කරන්න හෝ කුඩා කරන්න ඉඩ සලසනවා. අවසානයේට අපට ෂියර් ටූල් එක තියෙනවා. ඒ ඔබට මේ විදිහට වමට හෝ දකුණට ඇල කරන්න ඉඩ සලසනවා. ඒම ෂියර් සෙටිං එක භ්‍රමණයට යට තියෙන මේ කොටුවෙන් සකස් කරන්න පුළුවන්. ඊට පස්සේ තව දෙක තුනක් ඉතිරි තියෙනවා. අපට ග්‍රේඩියන්ට් ටූල් එක තියෙනවා. ඉලස්ට්‍රේටර් වලට සමානවම ඔබට මෙහි දකුණු පැත්තේ තියෙන පැලට් එකෙන් ඔබේ ග්‍රේඩියන්ට් එක තෝරාගෙන ඒ නිර්මාණය කිරීමට ඇදගෙන යන්න පුළුවන්. ඊළඟට මෙහි තියෙන මේ මෙවලම මැකීමකට යන ග්‍රේඩියන්ට් එකක්. ඔබට නැවතත් එසේ කරන්න පුළුවන්. ඇත්තට මේ ඝන වර්ණයක් මත කරමු. එවිට ඔබට දැක ගන්න පුළුවන්. ඉතින් මම මෙහි ඇදුවොත් ඔබට පේනේවි ඒ රෝස පැත කිසිමුත් නැති තැනට මැකී යනවා. ඒ වට සුදු පාටට නෙවෙයි මැකී යන්නේ. ඒ පාරදර්ශකත්වයට මැකී යනවා බව ඔබට පෙන්වන්න මම කහ පාට එක ඊට යටින් තියන්නම්. ඒ විට ඔබට පේනේවි ඒ කිසිමුත් නැති තැනට හෝ කහ පාටට මැකී යනවා. මොකද කහ පාට එක ඊට පිටුපස්සේ තියෙන නිසා. හරි. අපට හෑන්ඩ් ටූල් තියෙනවා. ඒකෙන් ඔබට ලේඛනය වටාගෙන යන්න පුළුවන්. ඒ තෙත්‍ර මුද්දාගයක් නැහැ. අපට zoom ටූල් එක තියෙනවා. ඒකෙන් ඔබට විශාල කිරීම සහ කුඩා කිරීමට ඉඩ සලසනවා. ඒ තෙත්‍ර මුද්දාගයක් නැහැ. eyedropper ටූල් එක තරම් ප්‍රයෝජනවත්. ඔබට වර්ණයක් සහිත හැඩයක් හෝ රූපයක් හෝ ඕනෙම දෙයක් තිබෙනවා නම් ඒ වර්ණය මොකක්ද කියලා ඔබ දන්නේ නැත්නම් ඔබට ඒක ක්ලික් කරන්න පුළුවන්. එවිට මෙහි තෝරාගෙන පෙන්වේවි. මේ දෙපාරක් ක්ලික් කිරීමෙන් ඒ ඔබට reference numbers හෝ CMY කිය අගයන් හෝ ඔබට ඕනෑම දෙයක් ලබා දෙවි.
ඒකෙන් ඔබට කලර් ස්වච් එකක් නිර්මාණය කරන්නත් පුළුවන්. හරි. Adobe InDesign හි ඇති වඩිම වැදගත්ම මූලික හැඩතල මේවයි. මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගත්ත කියලා. ඔයාට යම් ප්‍රශ්නයක් හෝ කමෙන්ට් එකක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හමුවන තෙක් සුබ දවසක්. ගිහින් එන්නම්.